කොහොමද ඔයාලට අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාගේ කිචන් එකට අත්‍යවශ්‍යම දෙයක් ගැන. ඉතින් ස්මාර්ට් වෙන්න කැමති ඔයාලා මේ වගේ දේවල් වලට ආසයි කියලා මම හිතනවා. ඒක නිසා තමයි මම මේ ගැන අද වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් මේ තමයි මම මගේ කිචන් එකට එකතු කරගත්ත අලුත් අමුත්තා. ඉතින් මෙයාට කියන්නේ නයිස් ඩයිස් කියලා. මම දැක්ක මේ දවස්වල දරාසල ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක මේක රුපියල් 3000කට අඩු ගානකට තියනවා දැක්කා. මේකේ කෑලි 12කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ තමයි පීල් එක. මේකෙන් ඇත්තටම හරි හයිය බ්ලේඩ් එකක් තියෙන. මේකෙන් එළවලු පළතුරු ඕන දෙයක් පීල් කරගන්න පුළුවන්. ඔයාලට ඝනකම වැඩි දෙයක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට පීල් කරගන්න පුළුවන්. මේ තියෙන කටර්ස් වලින් ෂේප්ස් මම හිතන්නේ එතන ප්‍රධාන ෂේප්ස් 6කට කපා ගන්න පුළුවන්කම තියෙනවා මේක. මේ බ්ලේඩ් ගොඩක් හයියයි. ඉතින් ඇත්තටම ඒක නිසා මේ කිසි ප්‍රශ්නයක් නැතුව කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නාස්ති වෙන්නේ නැහැ. ඒ වගේම හොඳට හරි ලස්සනට කපා ගන්න පුළුවන් ඕන හැඩයකට. ඉතින් මේ හැඩ පාවිච්චි කළා ඔයාලට විශේෂයෙන්ම ලූණු, ඒතකොට පිපිඤ්ඤා, තක්කාලි, ඒ වගේ විශේෂ සැලඩ් වලට ඕන දේවල් තියෙනනේ. ඒවා හරිම පහසුවෙන් කපා ගන්න පුළුවන් ලස්සනට. ඊට අමතරව පළතුරු වර්ග කපා ගන්න පුළුවන්. අඹ, කෙසෙල්, ගස් ලබු, අලි ගැටපේර, ඒ වගේ තියෙන පළතුරු තියෙනවනේ. ඒ වගේ දේවල් හරිම පහසුවෙන් කපා ගන්න මේ බ්ලේඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන මේ හීනි පැත්තෙන් පුළුවන් එග් ස්ලයිසස් වලට කපා ගන්න හරිම පහසුවෙන් පුළුවන්කම තියෙනවා ඒකේ. දැන් මේ වාට පේන්නේ ග්‍රේටර් එක. මේකෙන් ඇත්තටම චීස්, බටර්, ඒ වගේ දේවල් ඔයාට හීනෙට චොක්ලට් වගේ මොන හරි අපි මේ ඩෙසර්ට් එකකට දාගන්න මේවා කර ගන්න ඕන නම් ඒ හැම දෙයකටම පහසු. ඒතර මේකට මෙහෙම මේ විදිහේ සේෆ්ටි කවර් එකකුත් එක්කම තමයි මේක එන්නේ. ඉතින් ඇත්තටම මේ දේවල් හරිම පහසුවෙන් පිරිසුදු කරගන්නත් පුළුවන්කම තියෙනවා ඒක නිසා. දැන් මේ පෙන්නන කටර් එකෙන් ඇත්තටම හීනි පෙති කපා ගන්න පුළුවන්. අපිට පිපිඤ්ඤා, අල, ඒ වගේ බීට්‍රූට්, කැරට්, ඒ වගේ ඕන දෙයක මේකේ හීනියට පෙති කපා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම සේෆ්ටි මේ එකකුත් එක්කම තමයි එන්නේ. ඒක නිසා ඒ ගැන ප්‍රශ්නයක්වත් නැහැ. ඇත්තටම හරිම පහසුයි මේක පාවිච්චි කරන්න. මේ තියෙන පොඩි කෑලි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ අපි ලූණු එහෙම අතේ තියාගෙන අන්තිම ටික වෙනකල් අපිට ග්‍රේට් කරගන්න හැම ගියම ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් එහෙම නැතුව මෙන්න මේ වගේ හොඳට හෝල්ඩ් කරලා අල්ලගෙන අපිට ඕන මේ දේවල් හොඳට කරගන්න පුළුවන්කම තියෙනවා. හෝල්ඩ් කරගන්න එක වගේ දෙයක් තමයි මේ වගේ කරන්නේ. ලූණු, පිපිඤ්ඤා, අල, ඒ වගේ දේවල්. මෙතන තියෙන මේ කොළ පාට පොඩි කවර් එකෙන් අපිට මෙන්න මේ කෑලි වලින් එක පැත්තක් වහලා අනිත් පැත්තෙන් විතරක් කපා ගන්න වෙලාවල වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙකට තමයි ඒ පොඩි කොළ පාට කෑල්ල තියෙන්නේ. දැන් මේ තියෙන මේක තමයි මේකේ ප්‍රධානම කෑල්ල. මේක ඇතුළට තමයි අපි අර මේ බ්ලේඩ් තල තියෙන කෑලි සෙට් කරගන්නේ. ඒ සෙට් කරගෙන මේකට දාලා තමයි අපිට කපා ගන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම පහසුවෙන් මේ පුෂ් බටන් එකකුත් තියෙනවා. ඒකත් යූස් කරලා බොහොම ඉක්මනට දේවල් කපා ගන්න පුළුවන්. මේකෙන් ඇත්තට කාලය ගොඩාක් ඉතිරි වෙනවා. අපිට විශේෂයෙන්ම පාටි අවස්ථාවක ගෙදර කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවට සැලඩ් හදා ගන්න, ලුණු කපා ගන්න, ඒ වගේ වැඩ කරන එකම ටිකක් වෙලාව යනවනේ. ඉතින් ඒ වගේ දේවල් වලට හොඳම විසඳුමක් තමයි ඇත්තටම මේක. මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් මම ආදරෙන් ඉල්ලනවා මගේ මේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe එකකුත් දාගෙනම යන්න කියලා. මේ අපි කපන එළවලු මේකට පහසුවෙන්ම මේ එකතු කරගන්න පුළුවන් විදිහේ භාජනයකුත් එක්කම තමයි මේ පැක් එක එන්නේ. ඉතින් මේ විදිහට සෙට් කරගෙන අපිට ඕන ಜಾති උඩින් තියලා කපලා අවශ්‍ය වෙනම භාජන වලට ඕන වෙනම භාජන වලට දාලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකටම උනත් දාලා අරන් තියාගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක අපිට හදලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට එකම පාර කපා ගන්න මේකට මික්ස් එකක් විදිහට දාගන්න පුළුවන් නම් එහෙම දාගන්නත් පුළුවන්. අපි මෙහෙම කපා ගන්න එළවලු හරි පළතුරු හරි අපිට මේ භාජනයේ කෙලින්ම ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් වෙන විදිහට ලිඩ් එකකුත් මේකටම එනවා. ඉතින් ඇත්තටම මේක නිසා මේක හරිම පහසුයි. මේ හරිම හුරුබුහුටි ඒ වගේම තමයි ලස්සන භාජනයක් තියෙන. ඉතින් මේක මේ විදිහටම අපිට ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගන්න පුළුවන්. ඉතින් අපි මේක පාවිච්චි කරන්න ගන්න නැති වෙලාවල් වලදී අපිට මේ කෑලි ටික ඔක්කොම මේ පැක් එක ඇතුළෙම ලස්සනට පැක් කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම මං හිතනවා අද මං ගෙන ආපු වීඩියෝ වලට ඔයගලන් කැමති ඇති කියලා. එහෙම කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා එකක් දාලා තියාගන්න. ආයෙත් ඉක්මනින්ම හම්බ වෙන්නම්. ගිහිල්ලා එන්නම්.